පාර්සලයි මේ vegetable. කීයද? Hello, good morning, sir. How are you? Good morning, sir. Are you Mune? Hello, hello. කොහොමද ඉතින්? සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. දැන් තමයි ඔෆිස් එකට ආවේ. උදේ මං ආවේ. මේ ඔෆිස් එකත් ඇරලා, warehouse එකත් ඇරලා දැන් වැඩ පටන් ගන්න තමයි යන්නේ. මොකද ඉතින් කොට කාලෙකින් ආවේ. කට්ටිය මොකද වෙන්නේ? වැඩත් එක්ක විසිලා හිටියේ මේ දවස් ටිකේ. කොට කාලෙකින් ආවේ. චන්දේම දාලා කට්ටිය ගෙදරටලා ඉන්නවනේ. කෑම එකක් තියලා දවල් කෑම එකක් අරගෙන ඉස්සෙට ආවට පස්සේ ඉස්සෙල්ලාම ලයිට් එක දාගත්තා. ඊට පස්සේ අනිවාර්යෙන්ම AC එක ඔන් කරගන්න. AC එක ඔන් කරගත්තා. තාද ඒක අද මං ආවේ වෙන්නවත් ඉඳලා. ඒ කියන්නේ මේ බෝඩිමෙන් අයින් වෙන්න තමයි දැන් ප්ලෑන් එක ගාලා තින්නේ. දැන් මම එන්නේ වැඩට අපේ ගෙදර ඉඳලා වෙන්නවත් ඒ. බෝඩිම අයින් වෙලා මේ පැත්තට වෙන්න තමයි ප්ලෑන් කරලා තින්නේ. මෙතනින් පස්සේ අංගොඩම තමයි. තාම සෙට් උන්නේ නැහැ ඉන්න දැන. ඉතින් මේ ටිකේ පොඩ්ඩක් බලන ගමන් තියෙන ඉන්න දැනක්. සෙට් උන්නේ නැහැ. ඉතින් guys උදේම ආපු ගමන් warehouse එක කරලා ඔෆිස් එක කරලා පැටි පටන් ගන්නවා. දැන් සේෆ්ටි ෂූ දෙක දාගන්න ඕනේ. සේෆ්ටි ෂූ අනිවාර්යෙන් සේෆ්ටි ෂූ දාගන්න ඕනේ. ජැකට් එක දාගත්තා. ඔන්නව තමයි මගේ රාජකාරිය පටන් ගන්න. රාජකාරිය ගත්තම guys මම වැඩ කරන්නේ ප්‍රයිවට් කම්පැනි එක අංගොඩ. එතකොට මගේ තනතුර තමයි එක්සිකියුටිව් වෙයාරහවුස් ඇන්ඩ් ලොජිස්ටික්. හරිද? ඉතින් මට තියෙන්නේ අපේ කම්පැනි බිල් වල අයිටම් ටික ලංකාව වටේම ඩිලිවරි කරන්න. ලංකාව වටේ ගියට ලංකාව වටේ වගේම මේ රටවල් වලටත් යනවා. ඉතින් අපි ලංකාවේ ඩිලිවරි කරනකොට අපේ මේ warehouse වල ලොරි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි අනිවාර්යෙන් දවසට ගායිස් රූට් එක ලොරි දෙක යනවාම තමයි. ඒ කියන්නේ දුර රූට් එක සහ කොට රූට් එක. මම ඒක පෙන්නනවා ඔයගලන්ට මැප් කරලා මැපින් කරනවා. ඊට පස්සේ ඊට අමතරව ප්‍රොන්ටෝ කුරියර් සර්විස් එකකිනුත් අපි උදව්වක් ගන්නවා. ඒ කියන්නේ පොඩි පොඩි අයිටම් තියෙනවානේ. අනුරාධපුර, ත්‍රිකුණාමලය, ජෆ්නා මේවන්. Hello uncle, good morning. Morning. Nah. කොට රූට් මේ අපේ ලංකාවේ කුරියර් සර්විස් එකට දාන්නේ ප්‍රොන්ටෝ එකට. ඉතින් ඊගාස් එතන මේ ඔය පොඩි පොඩි අයිටම් තියෙනවානේ.
ඒවා තමයි ප්‍රොන්ට් එකේ දාන්නේ. කියන්නේ නුවර අනුරාධපුර මේ ජෙෆ්නා ඒ වගේ තැන් වලට අපේ ලොරිය වල වැඩක් නැහැ නේ. ඒතොර කරන්නේ ඒ වගේ පොඩි පොඩි ඒවා කොරියර් සර්විස් එකට දානවා. ඊට පස්සේ ලංකාවෙන් පිටගත්තු ඩිලිවරි DHL යවනවා. ඊට පස්සේ SEK ඒ වගේ shipments අපි යවනවා. ඉතින් guys ඒ විදිහට තමයි ඩිලිවරි ටික සෙට් වෙන්නේ. ඉතින් දැන් උදේම ආපු ගමන් මොනවද තියෙන්නේ කියලා බලලා ඉතින් පිකප් මේවා කැන්ඩි ගම්බෝ වෙන්නප්පුව ක්ලබ් ඉන් ඩිලිවරි හෝල් ඩිලිවරි එක්ස්පෝර්ට් බිලිම් බ්ලොක් එයාගේ කැටගරිස් වලට බෙදනවා. ඉතින් ඒ ටික බලලා මේල් චෙක් කරලා ඒජන්ට් ඩිලිවරි තියෙනවා ඒවා බලලා ඒ ටික ඔක්කොම දවසේ මගේ වැඩ පිළිවෙල රාජකාරිය. හරිද? ඉතින් දැන් ඉස්සෙල්ලාම පන්චින් එක දාලා ගහලා අපි වැඩේ පටන් ගමු. ඉතින් මම මුළු දවසේම වැඩ ගන්න මගේ ලැප්ටොප් එකත් එක්ක උදේ මාපු ගමන් ලැප්ටොප් එකට වැඳලා කෙල්ලා තමයි ඒක ඔන් කරන්නේ. මොකද guys අපි ඉස්සෙල්ලාම අපි හම්බ කරන් තන දෙයට හම්බ කරන් කන තැනට හම්බ කරන් කන දේවල් වලට ගරු කරන්න ඕන. ඉතින් ඒතකොට තමයි අපිට yaadෙන්නේ දේවල්. කවදාවත් ඒ දේවල් වලට ගරු කරේ නැත්තම් අපිට ගන්න පඩියවත් yaadෙන්නේ නැහැ. ඇත්තම කතාව ඒකනේ. ඉතින් ඉස්සෙල්ලාම අපි හම්බ කරන් කන තැනට ඒ දේවල් වලට ඉස්සෙල්ලා ප්‍රමුඛත්වය දීලා ඒ දේවල් වලට ගරු කරන්න ඕනේ. ඒ දේවල් වලට ගරු කරොත් තමයි අපි කරන දේත් හරි ගිහිල්ලා අපි කරන වැඩත් හරි ගිහිල්ලා අපිට තැනකට එන්න පුළුවන් වෙලා හැමදේම හරියට සිද්ධ වෙනවා. ඉතින් ඉස්සෙල්ලා මොනවා නැතත් මම ඒ දේවල් උදේම බැලලා ඒ දේවල් ඒ විදිහට පටන් ගන්නවා. ලැප් එක ඔන් කරලා නෙට්වර්ක් කනෙක්ට් වුණාට පස්සේ අපි ලොග් වෙන්න ඕනේ මේල් එකට. මේල් එක ලොග් කරලා බලන්න ඕනේ. එදා බිල් වෙච්ච ඒවා යවන්න ඕනේ මොනවාද නැති ඒවා මොනවාද හෝල් කරන්නේ මොනවාද ඇඩ්‍රස් චේන්ජ් කරන්නේ මොනවාද අර්ජන්ට් ඩිලිවරි මොනවාද මේ හැමදේම දවස් ගානේ ඩේලි බලන්න ඕනේ. වතුර පොඩ්ඩක් දෙන්න පුළුවන්ද අම්මා? නේ මේ අපේ කලර ගන්නේ මේක ඕඩර් උනා මනියන්ත මොන ලෝකෙම ඉන්නේ චී ඉතින් කාමු උදේ කෑමක් කෑවා guys. දැන් අපේ දවසේ රූටින් එක පටන් ගන්නයි තියෙන්නේ. කොල්ලා යම්මත් තමයි. මගේ අපි වැඩ කරලා ගත්තොත් guys උදේ 9 පාමාර තමයි අපේ ඔෆිස් ටයිම් එකේ තියෙන්නේ. ඉතින් දැන් බලමු පිස්සේ කවුද ඇවිල්ලා තින්නේ කියලා. කවුරුත් නැහැ. පිළියන්දල තියෙනවා කම්පහ තියෙනවා කොළඹ 2 තියෙනවා ඊට පස්සේ පානදුර රිටර්න් ගන්න තියෙනවා කොළඹ 7 බලමු මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. Good morning, kind. Hello, I'm on the the busy දවසක් හෝ ගාලා වැඩ යාළුවනේ. බලමු වැඩ කරන ගමන්. අර අද වේව් එක දැම්මා.
ඉතින් යාළුවනේ දැන් ඉන්වොයිස් ටික හදන ගමන් තියෙන්නේ. අද බිල්ලෙන් ඉන්වොයිස් ටික හදා ගන්න ඩෙලිවරි වන්න. මේකේ තියෙන ප්‍රොසෙස් එකක් වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා පස්සේ කියලා දෙන්න. එතනට ඉන්වොයිස් ටික හදාගෙන මේ ටික ඇටච් කරලා මේ පැත්තෙන් print කරන ඉන්වොයිස් ටික print කරන ඉන්වොයිස් ටික හදාගෙන root වලට බෙදාගෙන ඒවත් ටික තමයි දැන් කරගන්නේ. අතරන් යාළුවනේ අද වැඩි දවසක් වැඩ ටික කරන් යනවා ලෝඩින් එකේ ලෝඩ් කරලා ලොරියකුත් යවුවා රූට් එකක් තියෙනවාද යාළුවා දැන් තව ඔඩස් වගේක් තියෙනවා ඊට බිල් වෙනවා කැන්ඩි ලෝඩ් කරන්න ඕනේ හවසට හෙට කැන්ඩි රූට් එක යන දවස ඉතින් අපි අතරින් පතර සෙට් එකම වැඩ කරන් යද්දි ඉතුරු ටික බලමු දැන් ඔඩස් ටිකක් තියෙනවා ඊටියත් කරන් යනවා බලමු වලට කෑවා ඉතුරු ටික බලන්න තියෙන්නේ දැන් ඒ අර ටික අරනේ මං කායින්ද මොකද්ද එනම් මේ වැරදිලා කියලා නෑ අරගෙන නැතුව දීපන් මේක මේ අරන් යන්න වැඩිපුර හරි මේ ටික එනම් දාලා අර ටික මේකේ 50ක් හදලා ඒක 50 දානවා සිවා අරනේ ඒ ටික දෙනවා එන මේක අර දාලා ඒ කියන්නේ වැඩිපුර කියලා නෑ මම මෙතනම තමයි මාරුලා තියෙන්නේ ඒතකොට මේ ටික ලොකේෂන් දාලා මට මේකෙන් ඉතුරු ගාන දෙනවා බැලන්ස් එක ඉන්වොයිස් එකක් දෙනවා අරන් හරි මං කියන්නේ අවුලක් නැහැ බන්දේ අරුණත් කියන්නයි ඒක දවස්වල එක නඩු සෙට් වෙනවා ලිබරේෂන් කියනවා එහෙම තමයි ඉතින් දවස් වැඩ කියන්නේ මේ අරගෙන මේ සෙට් එකක් හරි තියෙනවා වැඩිපුර ටික තියෙනවා කස්ටමර්ස්ලා කියලා නෑ ඒක මාරු කරලා දාගන්න සිවාට කිව්වේ ඒක හරිනේ එතකොට हेलो वॉइस कोई दिन ने हरी कैंडी लोड कर दाले ना हरी बाबा yang candy orders ටික අරගෙන තියන්න අවසර ලෝඩින් එක කරන්න එපේ. ඒක candy orders ටික අරගන්න ගෝන හරිද? කායින්ද? මේ candy ටික පොඩ්ඩක් අරගෙන තියනවද? ඔව්. පොඩ මේ ටික අරගෙන මේ තියනවා. තව සෙට් එකක් තියනවා. පාරා එන්න ඒ ටික. තේක වීලා ගන්නවා. විසඳ එයිනේ විසඳ ආපස්සේ ලියා ගන්න කියමු. මේ ටික ගන්න. ඒ ටික අරගන්න අනේ කට්ටිය. ඊට තියන්නේ අවසර ලොරියම ලෝඩ් කරලා දාන්න. දැන් තේකක් බොන්න. ෆුල් බිසි වෙලා තියන්නේ කැන්ඩි ඕඩර්ස් ඇවිල්ලා අම්බානක ලොරියක් තාම වෙන ගමන් දැන් ඒ ටික ගන්න ගමන් අරගෙන වැස්සකුත් දෙන්න යන්නේ ගෙදර යන්නත් ඕනේ. කොහොම අපි. ඒ කැන්ඩි ගන්නානේ. කැන්ඩි ගන්න නැද්ද බික්? අර බික් වගේක් තියෙනවා ගන්නවා. ඈ? කැන්ඩි බං. ඔව් කැන්ඩි වල සෙට් එක ඊට ගන්නවා. නැත්නම් ඕක හිර වෙනවා ඊට පස්සේ. යාළුවනේ කැන්ඩි ටික වටවන්න දිනවා. තාම ලොරිය එන ගමන් තින්නේ. ඒකත් පටවල තමයි ගෙදර යන්නේ. තාම ඔෆිස් එකේ. ඉතින් යාළුවනේ තාමත් ඔෆිස් එකේ ඉන්නේ. ඔක්කොම කට්ටිය ගියා. දැන් මං විතරයි ඉන්නේ. දැන් වේකල් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා නැහැ. දැන් වේකල් එක එන ගමන්. ඉතින් වේකල් එක ආවට පස්සේ කැන්ඩි ටික වැටෙව්වා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ බලනවා මගේ channel එක subscribe කරලා like පාරක් දාලා comment එකක් දාලා තියාගන්න. එහෙනම් good night සුබ දවසක්. අපි ආයි තව වීඩියෝ එකකින් හම්බෙමු.